පක්ෂයේ සියලුම කණ්ඩායම් එකට එකතු වෙලා එහෙනම් මේ ජාතික ප්‍රතිපත්තිය යන්නේ මේක හදලා තියෙන්නේ. විදුලි ශේෂ්ත්‍රයේ මලගම. ඒ නිසා මේ විදුලි ශේෂ්ත්‍රයේ මලගමේ පෙට්ටියට අන්තිම ඇණේ ගහන්න හදන්නේ. අපි දැක්ක අද පුවතක් ගියා මේ විදුලි බල ප්‍රතිසංස්කෘත කමිටුවට පත් කරලා ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල් කුකුදු නිරෝධන් අද ඉල්ලලා අයින් වෙලා. මම හිතනවා මේකත් උපක්‍රමයක් කියලා. මොකද ඔහුට අවශ්‍ය ආයතන ටික හදාගෙන මේක කොම්පැනි 6කට කඩාගෙන ඔහු එනං කලින් වගේ ඔහු කොන්ත්‍රාත්කරයෙක් කියලා අපි කිව්වා. එහෙනම් ඔහුට අවශ්‍ය ආයතන ටික හදාගෙන ඔහු කොන්ත්‍රාත් කරන්න කටයුතු කරනවාද කියලා අපිට සැකයක් තියෙනවා. ඒ නිසා මේ ඩීල් ආණ්ඩුව අද ගල් ලකුණු වලින් වංචා කළා. හැමතැනම වංචා කරමින් යනවා. ඒ නිසා අද දුප්පතාට වීදි ලාම්පුවට ගෙවන්න උනොත් අපි කියන්නේ අපිට බා වීදි ලාම්පු. ගලවයි යන්න. මේවා ගලවන් ගියාම ජාතික ආරක්ෂාවට ආණ්ඩුව වග කියන්න. කොරහතුරු දීවේ රටේ. ඒ නිසා මාළේ කඩාගෙන යයි. මංකොල්ල කාර්යෝ වැඩි වෙයි. ඒ නිසා අපිට ගෙවන්න බෑ වීදි ලාම්පු වලට. ඒ නිසා වහාම මේ ප්‍රතිපත්තිය අකුලා ගන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. අපි ඇත්තට මේ මැල්ලවගේදර නගරයේ අද මේ විරෝධතාවය කරේ සමගි ජන බේලවේගිය පක්ෂයේ විදියටත් එතකොට විදුලිය පාවිච්චි කරන්න කිය සංගමයේ හැටියටත් තමයි කරේ. මොකද පක්ෂයක් විදියට විපක්ෂයට කාර්යභාරයක් තියෙනවා. අද මේ විරෝධතාවයේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විදුලි බිල 11.5%කින් වැඩි කරන්න හදනවා එක පැත්තකින්. දැන් අනිත් පැත්තෙන් මේ පාරේ අපේ නගරවල තියෙන වීටි ලාම්පු වලට මුදල් අය කරන්න හදනවා පාරිභෝගිකයන්ගේ බිලට එකතු කරලා. ඒ විතරක් නෙමෙයි. දැන්ට මේවා තියෙන්නේ අපේ පළාත් පාලන ආයතන වලට තමයි මේවා නඩත්තු කරන්න තියෙන්නේ. එතකොට මේ නඩත්තු කටයුතු පළාත් පාලන ආයතන වලින් ගලවලා දාලා දෙලින්ම මේක ගජමිතුරු ආයතනයකට වෙනත් ආයතනයකට දෙන්න හදනවා. හැබැයි ඒ ආයතනයේ නඩත්තුව වෙනුවෙන් මේ අය මොකද්ද කරන්නේ? තව බද්දක් ගන්නවා. එහෙනම් එදා බලු බද්දට අපි දන්නවා ඇඟ බද්දට විරුද්ධ වුණු අය අද ගහනවා වීදි ලාම්පු බද්දක්. ඒ නිසා මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන් කරපු ඒවාට ප්‍රතිවිරුද්ධව දැන් වැඩ කරගෙන යනවා කියලා ජනතාවට හොඳටම පැහැදිලි. ඒ නිසා මේ අය හදලා තිනවා විදුලි බල ජාතික ප්‍රතිපත්තියක් කියලා. ඒ ජාතික ප්‍රතිපත්තිය තුල සෝල කර්මාන්තය තනිකර බිමට සමතලා කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණොත් වහලේ ගහලා තියෙන සෝල බව බිමට බාන්න සිද්ධ වෙනවා. මොකද මේගොල්ලෝ හදන්නේ ටයිම් යූස් මෙතඩ් කියන ක්‍රමයට. ඒ කියන්නේ කාලපදනම මත. දැන් අපේ මේ වීදි ලාම්පු වලට උනත් හදන්නේ මේගොල්ලෝ කාලපදනම මත. කාලපදනම මත මේක ක්‍රියාත්මක වෙනකොට හවස 5:30 ඉඳලා රාත්‍රී 10:30 වෙනකන් ඒකකයක් රුපියල් 76ක් එනවා. දැන් අපි ගෙවන්නේ මේ 4.50, 6.50, 8.50 පොඩි ගානන්නේ අපි ගෙවන්නේ. එහෙනම් මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ සූර තරදියල්ගේ රිවර්ස් න්‍යායය. ඒ කියන්නේ සූර තරදියල් මොකද කරේ? එයා කරේ තියෙන මිනිස්සුන්ගෙන් අරගෙන නැති බැරි මිනිස්සුන්ට උදව් කරා. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව දුප්පතාගෙන් අරගෙන තියෙන අයට සහන දෙන්න හදලා ඉන්නේ. මම කොහොමද එහෙම කියන්නේ? දැන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනකොට වසර 3ක් යනකොට මොකද්ද වෙන්නේ? පොඩි මිනිස්සයා යුනිට් 30 මිනිස්සයා දැනට බිල ගෙවන්නේ රුපියල් 215යි. එහෙනම් මේ මිනිස්සයාගේ බිල ඉස්සරහට 875ක් වෙනවා. සාමාන්‍යයෙන් 100-305ක වැඩිවීමක් සිද්ධ වෙනවා මේ බිල. ඉතින් ඒ වගේම තමයි ඒකක 300ක් භාවිතා කරන කෙනාගේ 145ක් විදුලි බිල අඩු වෙනවා. එහෙනම් ධනපති පන්තියේ බිල අඩු කරන්නද මේ ආණ්ඩුව ආවේ? මේකටද ඡන්දෙ දුන්නේ? ඒ නිසා සෝල කර්මාන්තය තනිකරම නැති කරන්න හදනවා. දැන් මේවා ඇතැම් දියුතුම් වසර 10ට සීමා කරනවා. වසර 20ට තිබුණ දියුතුම් වසර 10ට. ඒකට අපි දන්නවා බැටරියට 45ක් ගෙවනවා කිව්වා. අපි ඇමතිවරයාට අභියෝග කරනවා. එක බැටරියක් ගහලා තියෙන ගෙදරක් පෙන්වන්න කියලා. ඒ නිසා මේවා කටින් බතල හිටවලා මේගොල්ලෝ දොර අරින්න හදන්නේ කොහෙටද? මේගොල්ලෝ LTL සමාගමට සබාදනමියකට තමයි මේගොල්ලෝ දොර අරින්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා ගලවයි යන්න! ගලවයි යන්න! රටානුරට! රටානුරට! පාරදියට! පාරදිකට! පත්තු කරමු! උරුවත්ත! පත්තු කරමු! පත්තු කරමු! අත නොතබනු! අත නොතබනු! අකුලා ගනියෝ! අකුලා ගනියෝ! දුප්පතාට! දුප්පතාට! විදුලි බිලට!
පත්තු කරගන්නකො ලං. මේ වැඩි ගන්න එපා ඈ. මේ ළඟට එන්නකො. ළඟට එන්නකො. අත මොන පොල් වෙන්නේ නැහැ. අද මේ ඔය පොලේ ඉන්න කට්ටිය මේ පොලේ අල්ලගන්න කොත්තල් මල්ලා. හරිද? පේනවද පොලේ? පොලේ පේනවද? පොලේ පේනවද බලන්න. ළමයි ඔය පොලේ පේනවද? දෙනවා කිව්වා සහනත් නැහැ. දෙනවා කියපෝ සහනත් නැහැ. මුගෙන් එකේ සහනත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. ජනතාවට ජනතාවට ඔන්න එනවා. ඔන්න එනවා. ඔන්න එනවා. කුමාරයාගේ ආශ උසට ආශ උසට අත උත්තර MPB පත්තු කරමු. ජලය පිරීලා තියෙද්දි ඇයිදිල වැඩි කරන්නේ යන්නේ. ඇයිදිල වැඩි කරන්නේ මේකෙන් පත්තු කරගන්නකො ලං. මේ වැඩි ගන්න එපා ඈ. මේ ළඟට එන්නකො. ළඟට එන්නකො. අත මොන පොල් වෙන්නේ නැහැ. අද මේ ඔය පොලේ ඉන්න කට්ටිය මේ පොලේ අල්ලගන්න කොත්තල් මල්ලා. හරිද? පේනවද පොලේ? පොලේ පේනවද? පොලේ පේනවද බලන්න. ළමයි ඔය පොලේ පේනවද? දෙනවා කිව්වා සහනත් නැහැ. දෙනවා කියපෝ සහනත් නැහැ. මුගෙන් එකේ සහනත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. අපේ වාහනේක නෝලත් නැහැ. ජනතාවට ඔන්න එනවා. ඔන්න එනවා. ඔන්න එනවා. කුමාරයාගේ ආශ උසට ආශ උසට අත උත්තර MPB Jawab
කිරිලා තියෙද්දි ඇයිදිල වැඩි කරන්නේ යන්නේ ඇයිදිල වැඩි කරන්නේ